මේ රීඩින් එක බලන ඔයා ඉන්න මේ කාලයේදී no contact situation එකක නම් එහෙම නැත්නම් ආදර සහකරුවාගේ ජීවිතේක වෙන් වෙලා නම් ඔයාගේ අයින් වෙලා ගිහලා නම් එයා ඔයාලා කියන no contact situation එකක ඉන්නා නම් මේ රීඩින් එක ඔයාලා දෙන්නේ ඔයාගේ ඔයාට මේ දවස්වල angels numbers පේනවා ඇති ගොඩක් වෙලාවට 11 333 555 21 වගේ angels numbers මේ දවස්වල පේනවනේ. මේ රීඩින් එක අනිවාර්යෙන් ඔයා වෙන no contact situation එකක ඉන්නවනේ. මේ රීඩින් එක ඔයා වෙන. ඉතින් ගොඩක් වෙලාවට no contact situation එකක ඉන්නකොට එක no contact කියන්නම බෑ. මොකද no contact කියලා කිව්වත් ගොඩක් වෙලාවට එතන වෙන්නේ ඔයාව දාලා යන එක. එයා ඔයාගෙන් අයින් වෙලා යන එක. ඉතින් no contact situation එක අපිට ගත්ත හැකි වගේ ජීවිතෙන් එයා ඔයාව දාලා ගියා කියන විදිහට. නමුත් මේ දේවල් සමහර වෙලාවට මේ සම්බන්ධතාවය එහෙම දාලා නොයා යම් කාලයක් ඔයාගෙන් ඈත් වෙලා ඉන්නවා. එයාට අවශ්‍ය වෙන්න පුළුවන්. ඉතින් ඒ වෙනුවෙන් යම් කාලයකට ඔයාගෙන් දුරස් වෙලා ඉන්න no contact situation එකකට එයා ඔයත් එක්ක යන්න පුළුවන්. ඉතින් මේ රීඩින් එකේ බලමු එයාට ඔයා ගැන තියෙන්නේ මොන වගේ හැඟීමක්ද කියන එක. එයා චුට්ටක් මේ වෙලාවේ තනි වෙලා ඉන්න ආස කෙනෙක්. ගොඩක් වෙලාවට එයා කැමති චුට්ටක් දුරස් වෙලා ඉන්න නිහඬතාවයකට කැමති. නිහඬතාවයෙන් ඉන්න කැමති. ඉතින් මේ දවස්වල ඔයා ගැන චුට්ටක් තියෙන්නේ no contact situation එකක සම්බන්ධය දැන් නැති වුණ සිටුේෂන් එකක ආයිති. ඒ ගැන ඔයාට තියෙන්නේ මේ මොහොතේ යාගේ හිතේ තියෙන්නේ එයාට ටිකක් යම් නිදහසක් අවශ්‍යයි. ඔයා ගැන ආදරයක් තියෙනවා. නමුත් එයා යම් කාලයක් එයා නිදහසක් ගන්න. එයාගේ ප්‍රශ්න පෞද්ගලික ප්‍රශ්න විසඳ ගන්න යට යම් කාලයක් අවශ්‍යයි. ඉතින් මේ නිහඬ කාලය ගොඩක් වෙලාවට තව මාස 2-3ක් තියෙන්න පුළුවන්. මාස 2-3ක් කිව්වහම යම් කාලය ගැන මම කියන්නම්. මොකද කාඩ් එකේ ටයිම් එක කියන්නේ නැති කාඩ් එකක් තමයි මේක ආවේ. ඉතින් කාලය ගත්තොත් ඔයාට ටික කාලයකින් යනවා. ඉතිරි මාස 2-3 ඇතුළතදී ඔයාට යාගේ යම් ඉකියක් එයාවත් එක්ක සම්බන්ධ වෙන්න අවශ්‍ය බවක් ඔයාට දැනගන්න පුළුවන් වෙනවා. ඉතින් ඉවසලා ඉන්න. එයා අනිවාර්යෙන් ඔයා ළඟට එන්න උත්සාහ කරනවා. නමුත් එයාට මේ අවශ්‍ය නිදහස් කාලය යට ලබා දෙන්න කියන එක තමයි මට ඔයාට දෙන්න තියෙන උපදෙස. එයා පිටපස්සේ යන්න එපා. එයාට කරදර කරන්න එපා. මොකද එයා කැමති ටිකක් නිදහස් වෙන්න. ඉතින් එයා මේ හොයන නිදහස එයාට ලබා දෙන්න. මොකද එයා නිදහස වෙනුවෙන් තමයි මේ දැන් ඔයත් එක්ක no contact situation එකකින් ඉන්නේ. ඉතින් ඒ වගේම එයා ටිකක් ඔයාට තේරෙන්නේ නැති යට හොර රහසක් වගේ දෙයක් තියෙනවා. එයාට හොරෙන් දේවල් කරන ඒ නිසා රණ්ඩු වෙනවා මේ රණ්ඩු වෙන්නේ නැතිද. නමුත් ඇත්තම කිව්වොත් එයා ඔයාට හොරෙන් එහෙම කිසි දෙයක් කරන්නේ නැහැ. එයාගේ හිතේ අවංක සිතුවිල්ලක් ඔයාගෙන තියෙනවා. මේක ගොඩක් අයට රිසොනේට් වෙන්නේ නැහැ. ඉතින් රිසොනේට් වෙන කොටස් විතරක් ගන්න. එයාට ඔයා ගැන ආදරයක් තියෙනවා. එයාට නිරත කාලයක් අවශ්‍යයි. ඒ වගේම එයා ඔයාට හොරෙන් කිසි දෙයක් කරන්නේ නැහැ. ඔයාට අවංකව ආදරය කරනවා. ඒක තමයි රීඩින් එකේ කියන්නේ. අපි බලමු ඊළඟට එනකම්. එයාට ඔයා ගැන තියෙන හැඟීම් ගත්තොත් ගොඩක් වෙලාවට එයාට තියෙන හැඟීම් හංගගෙන ඉන්න පුළුවන්. ඔයාට සාමාන්‍යයෙන් එයා සම්බන්ධ වෙද්දී කතා කරද්දී ඔයාට වඩා කතා කරන්නේ ටිකක් නැතර විදියට කතා කරනවා වෙන්නේ නැති. නමුත් එයාගේ හිතෙන් එහෙම ඇත්තටම එහෙම කරන්නේ. එයා ගොඩක් වෙලාවට ප්‍රශ්න වල ඉන්නවා. එයා මේ දවස්වල භූමික කාරණා සම්බන්ධ ප්‍රශ්න වල ඉන්න කෙනෙක් කියලා රීඩින් එකේ පෙන්නනවා. එයාගේ හැඟීම් අවංකයි. එයාට නිදහස දෙන්න. එයාට ආදරේ. එයාට හොරෙන් කිසි දෙයක් කරන්නේ නැහැ. ඒ වගේම ඔයා මේ ගැන රණ්ඩු වෙනවා නම් එයා එහෙම කරනවා කියලා රණ්ඩු වෙනවා. ඒක දැන් නවත්තන්න. මොකද ඒක නවත්තවුවේ නැත්තම් ඔයා පාලනය කරගන්නව දන්නේ නැත්තම් මේ සම්බන්ධතාවය කැඩී යන්න පුළුවන්. ඔයාත් එක්ක no contact ඉන්න සහකරු මේ දිනවල ඉන්නේ භූමික කාරණා සම්බන්ධ ගැටලුවකදී.
භූමික කාරණා කිව්වහම එයාගේ නිවසේ හෝ පවුලේ ප්‍රශ්නයක් හෝ ඒ වගේ දෙයක් එයාට තියෙනවා කියන එක රීඩින් එකේ කියන ඉතින් ඉවසන්න. කලින් කිව්වා වගේ එයාට අවශ්‍ය නිදහස ලබා දෙන්න ඔයා ඉවසන්න. ඔයා ඉවසලා හිටියේ නැත්නම් කොහොමද ඔයා ළඟට එන්නේ? එයාට අවශ්‍ය කාලය ඔයා දෙන්නේ නැත්නම් එයා කොහොමද ඔයා ළඟට එන්නේ? ඒ නිසා මතක තියාගන්න ඉවසන්න. ඒක අනිවාර්යයෙන්ම කරන්න ඕන දෙයක්. ඉතින් ඉක්මනට මෙයාට ආදර යෝජනාවක් ආපහු අරන් එන්න පුළුවන්කමක් තියනවා කියලා රීඩින් එකේ පෙන්නන කාඩ් එකේ ඉක්මනින්ම ඔයාලගේ දෙන්නගේ සම්බන්ධතාවයේ තියෙන ප්‍රශ්න ගැටලු විසඳන කියන එක තමයි මේකේ අදහස. ඉතින් සම්බන්ධතාවයේ පැරණි දේ ඉවත් වෙලා නව විදිහකට ආරම්භ වෙනවා කියලා රීඩින් එකේ කාඩ් කියනවා. ඉතින් මේ සම්බන්ධතාවය කලින් තිබුණ ඔයාලා ප්‍රශ්න ගැටුම් තිබුණ සම්බන්ධතාවයක් නම් තිබුණේ මේ සම්බන්ධතාවය වෙනස් වෙනවා. කියන්නේ මේ no contact situation එකේ පස්සේ හැදෙන සම්බන්ධතාවය අවංක සහ ආදරේ කාලයත් එක්ක ආදරේ වැඩි වෙන සම්බන්ධතාවය. ඒක අඩු වෙන්නේ නැහැ. ආදරේ යෝජනාවක් එයාගෙන් වට ඉක්මනටම එනවා. ඉදිරි සති කිහිපය තුළදී ඔයාට එයා කතා කරන්න ඉඩ තියෙන බොහෝ දුරට. ඉතින් ඉවසගෙන ඉන්න එයාට කතා කරයි. නමුත් ඔයා රණ්ඩු වලට යන්න එයාත් එක්ක දේවල් අහන්න යන්න නොකියන දේවල් අහන්න යන්න එපා. එයා දෙයක් නොකිය ඉන්නේ එයාට ඒක ඔයාට කියන්න අවශ්‍ය නැති නිසා. ඉතින් එයාට ඕන පෞද්ගලිකත්වය එයාට දෙන්න. පෞද්ගලිකත්වය එයාට දෙන්නේ නැත්නම් එයා කොහොමද විශ්වාස කරන්නේ? ඔයත් එක්ක ඉදිරි ගමනක් එයා කොහොමද හදාගන්න බලන්නේ? ඔයාට පෞද්ගලිකත්වය දෙන්නේ නැත්නම් එයාගේ. ඔයාට වගේම එයාටත් එයාගේ පෞද්ගලිකත්වය වටිනවා. ඉතින් ඒ නිසා ඒ දේවල් එයාට ලබා දෙන්න. ඔයාලා දෙන්න ගැලපෙනවා. ගැලපෙන්නේ නැහැ කියන්නේ ඔයාලා දෙන්න ගැලපෙනවා. ගැලපුණා. එයා හොයන දේ ඔයාගෙන් නැත්නම් එයා ඔයාලා සමග ඉන්න තීරණය කරන්නේ නැහැ. ආගමන විවාහයකට යන්න තීරණය කරන්නේ නැහැ. ඒ නිසා ඒ අවශ්‍ය දේ යට ලබා දෙන්න ඔයාලගේ ජීවිතයට ඉක්මනින්ම එයා එයි. ඉතින් ඒ ආවට පස්සේ පැරණි දේවල් සම්බන්ධතාවයේ තිබුණ පැරණි දේවල් ඔක්කොම ඉවත් කරලා නව විදියකට පටන් ගන්න. ඒක තමයි ඔයාට මේ කාලයේදී ලබා දෙන උපදෙස. මේ අද ඔයාට ලබා දෙන උපදෙස ඒක. සම්බන්ධතාවයේ පැරණි දේවල් ඉවත් කරන්න අලුතෙන්ම පටන් ගන්න. අවශ්‍ය දේ සොයන්න. සම්බන්ධතාවයකදී ඔය ඉගෙන ගන්න ඕනේ. අනිකා වෙනුවෙන් කොන්දේස් විරහිතව කැප වෙන්න. ඔබ විශ්වාස කරන්න ඔය ඉගෙන ගන්න ඕනේ. ඔහෙම කරන්නේ නැත්නම් ඒ කෙනා ඔයගෙන තියෙන විශ්වාසය නැති වෙන. ඒ කෙනාට ඔය එපා වීමක් කරනවා. ඉතින් ඒ නිසා ඒ දේවල් හදාගෙන එයා ආපහු ඔයාලකට ආවම ඒත් එක්ක සම්බන්ධතාවය හදාගන්න පැරණි දේවල් වෙනස් කරගන්න. ඒක තමයි රීඩින් එක ඔයාට දෙන උපදෙස. ඉතින් ඔයාගේ ජීවිතයට ඉක්මනට වෙන්න කියලා මම සුබ පතනවා. ඉක්මනට මෙයි. එයාවම ආය අලුතෙන් පටන් ගන්න. ඒ වගේම මතක තියාගන්න මේක පොදුවේ හැමෝටම දෙන්න රීඩින් එක. හැමෝටම හරියන්නේ නැති වෙන්න පුළුවන්. ඒ නිසා පර්සනල් රීඩින් ගන්නවා වගේ ප්‍රශ්නට පෞද්ගලික පිළිතුරු ලබා ගන්න, ප්‍රෙඩික්ෂන් ලබා ගන්න WhatsApp හරහා මෙසේජ් එකක් දාන්න. මොකද පෞද්ගලික රීඩින් එකක් ගත්තොත් ඔයාට පුළුවන් එයා ගැන ඔයාට තියෙන ඇත්තම දේ දැනගන්න. එයා ඇත්තටම කවද දෙන්නේ කියන එක. මොකද පොදු රීඩින් වලදී ගොඩක් වෙලාවට පොදුවේ හැමෝටම කියන්නේ පර්සනල් රීඩින් විතරයි පර්සනලි ගන්න පුළුවන්. ඉතින් ඒ නිසා පර්සනල් රීඩින් ඕන WhatsApp එකෙන් මෙසේජ් එකක් දාන්න.